සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම මේ වීඩියෝ එක කරන්න කල්පනා කරේ මේ දවස්වල ලංකාවේ බොහොමයක් මුදල් වංචාවන් සිදු වෙනවා අන්තර්ජාලය හරහා. ඒ අවස්ථාවේදී මටත් මේ අවස්ථාවට මුහුණ පාන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ඒකට හේතුව තමයි මාගේ සමාජ ජාල මාධ්‍ය ෆලෝ කරපු යම්කිසි මුස්ලිම් ජාතිකයෙක් මොහු මාහට දුරකථන ඇමතුමක් ලබා දෙනවා. ඔබ වහන්සේගේ සමාජ මාධ්‍ය දාලා අපි බැලුවා. ඉතින් ඒකදී අපි ගොඩක් දැක්ක ඔබ වහන්සේ ගොඩක් සමාජ සේවා කටයුතු කරන, ඒ වගේම දූ දරුවන්ගේ අධ්‍යාපනයට යම්කිසි සේවාවක් කරන දැක අපි ඒ වෙනුවෙන් සතුටු වෙනවා. මේ වගේ දුෂ්කර පළාතක ඔය වගේ සේවාවක් කිරීම සම්බන්ධව අපට සතුටුයි. මේ වගේ කතා බහ කරලා අපි කැමති අපේ කම්පැනිය අපි කැමති ඔබ වහන්සේට තව ඒ ප්‍රදේශයේ දූ දරුවන්ට අධ්‍යාපනය සඳහා යම්කිසි සේවාවක් කරන්න මුදල් පරිත්‍යාගයක් කරන්න කැමතියි කියලා කිව්වා. එතනදී මම කිව්වේ ඔවුන් කාගෝ වර්ල්ඩ් ගෲප් කියන ආයතනය තමයි මොවුන්ගේ ආයතනය. ලංකාවේ බ්‍රාන්ච් එකක් තිබෙනවා. ඒ වගේම UK වල USA වල ඒ විතරක් නෙවෙයි යුරෝපයේ ඕස්ට්‍රේලියාවේ හෙඩ් ඔෆිස් එක මැලේසියාවේ තියෙනවා කියලා තමයි කිව්වේ. චෙන්නයි වලත් දකුණු ඉන්දියාවෙත් මේ යාළගේ බ්‍රාන්චස් තියෙනවා කියලා කිව්වා. කියලා ඉතින් කිව්වේ යාළගේ ෆන්ඩ්ස් තියෙනවා කිව්වා. අධ්‍යාපනයේ এডুকেෂන් ඒ වගේම නොයෙක් ඔය හේතුන් මත අසරණ වෙච්ච අයට උදව් උපකාර කරන්න. ඉතින් ඒ ෆන්ඩ් වලින් අපි කැමතියි කිව්වා ඔබ වහන්සේට ආධාරයක් දෙන්න තවත් මේ සේවාව ඉදිරියට කරගෙන යන්න. ඉතින් මම ඔයාලා මේක කරන්නේ ඇත්තක්ද කොහොමද මේක මම විශ්වාස කරන්නේ කොහොමද කියලා කිව්වට පස්සේ මට වෙබ්සයිට් එකක් කිව්වා www.cargogroup.com කියන මෙන්න මේ ආයතනයේ වෙබ්සයිට් එක. මම වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවට පස්සේ ඔහු කියපේ වැත්ත වෙබ්සයිට් එකේ තිබ්බා ආයතන බ්‍රාන්චස් තියෙන තැන්. ඒ වගේම ඔවුන්ගේ යටින් ඇක්ටිවිටීස් මොනවාද ඒව කොහොමද කියලා තිබ්බා. තව රිවිව් කරපු ඒවත් තිබ්බා. කීප දෙනෙක්ගේ ආයතනය හොඳයි කියලා මෙහෙම රෙකමන්ඩ් කරලා තිබ්බා. ඉතින් මේ නිසා නැවත කෝල් එකක් ගත්තා. මට මේ ලංකාවෙන් කතා කරේ පිරිම මුස්ලිම් කෙනෙක්. ඉස්සෙල්ලම ඔහු මට කතා කරන ලැබුවේ 0.729439 කියන අංකයේ. ඒකෙන් මට ටික කතා කරා. ඊට පස්සේ නැවත 0.70 175 කියන අංකෙන් තමයි මට නැවත කතා කරන්න යෙදුනේ. මේ කතා කරලා ඊට පස්සේ මට මම ඇහුවා කවුද මේ මුදල් දෙන්න ඔබ දැනුවත් කරේ කිව්වා අපේ ආයතනයේ ප්‍රධානියා. එහෙම නැත්නම් ප්‍රධාන තුමිය තමයි පාතිමා රිම්සියා කියන මහත්මිය. ඇය කිව්වා ඔබ වහන්සේට මේ මුදල් පරිත්‍යාග කරන්න කියලා. ඊට පස්සේ ටික වෙලාවට පස්සේ මේ පාතිමා රිම්සියා කියන මහත්මිය මට කතා කරා. කතා කළා මගේ account ඔබතුමාට කතා කරාද කියලා. එයා ඉංග්‍රීසියෙන් මායික කතා කරේ. එයා මැලේසියන් ජාතික කිව්වා. එයාගේ විස්තරය ඊට මැලේසියන් ජාතිකයි කියලා කිව්වා. එයා මුස්ලිම් කියලා කිව්වා. මම ඔබතුමාට කතා කරන්න ඕන කොහොමද කියලා දන්නේ නැහැ. අපි බුද්ධා කියලා කතා කරනවා කිව්වා. මම කිව්වා it's okay කියලා. ඊට පස්සේ කිව්වා අපේ ආයතනයේ මේ මුදල මම අපේ account එකට කිව්වා. එයා මට දෙපාරක් තමයි කතා කරේ මේ ගැහණු කෙනා. මම කොහොම හරි මමත් මේකට රැවටුණා. විශේෂයෙන්ම මාව ගොඩක් මේ උනන්දු කරා මේ වැඩේ කරන්න. ඒ වගේම ඔබ වහන්සේට ඉදිරියට වැඩියුතු කරන්න අපි ඔබ වහන්සේට උපකාර කරනවා කියලා අර ලංකාවේ තමයි මුස්ලිම් මිනිස්සු පිරිමි කෙනා කතා බහ කරලා මට account number එක දෙන්න කිව්වා. මම ඉතින් account number එක දුන්නා. account number එක මගේ නමයි දුන්නා. ඊට පස්සේ කිව්වා මේ වගේ ලොකු මුදලක් දමන නිසා ඔබ වහන්සේගේ ID number එකත් ඕනේ. ඉතින් ID number එක මම දුන්නා. ඊට පස්සේ මේ ඊමේල් එක ඉල්ලුවා. එයාලා ඊමේල් එකක් හදලා දෙන්නම්කෝ. නැත්නම් අපේ ඊමේල් එක මේ මෙයාලා එන විදිය මම කියන්නේ මට ආපු විදිය මේ විදිය තමයි. තවත් කෙනෙකුට තවත් වෙන විදියකට එන්න පුළුවන්. ඒ නිසා කොහොම හරි පස්සේ මගේ account එකෙන් මුදල් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරගෙන තිබ්බ කවුරු හරි. මම මේක දැක්කේ හැන්දෑවේ 7:00 පස්සේ. ඊට පස්සේ මම බලද්දී මම බැංකුවට කතා කරා.
බැංකුවෙන් කිව්වා මේ ඔබ වහන්සේ ඔන්ලයින් සල්ලි මුදල් ට්‍රාන්ස්ෆර් කරගෙන තියෙන්නේ නේද? මම ඉතින් කිව්වා බැංකුවට මම account එක මේක ඕපන් කරේ මම account එක ඕපන් කරේ මට ඔන්ලයින්වත් කාඩ් වලින්වත් මුදල් ගනුදෙනු කරන්න අවශ්‍ය නැහැ. මට මේ මැනුවල් පොත බ්‍රාන්ච් එකට ඇවිල්ලා එහෙම නැත්නම් සාඛාවට ඇවිල්ලා තමයි මට මුදල් ගනුදෙනු කරන්න ඕන කියලා මම account එක මේව ඇරලා තිබ්බේ. නමුත් බැංකුව ඇත්තම කියන සෙලාන් බැංකුව මට හිතෙන්නේ සෙලාන් බැංකුව කිසිම වගකීමක් නැහැ කියලා මට හිතෙනවා. නමුත් අපෙත් වැරද්දක් තියෙනවා. අපි ඔවුන්ට අපේ ඩීටේල්ස් දීපු නමුත් මුදල් අපිට දාන්න කියලා කෙනෙක් කිව්වට පස්සේ අපි account number අනිවාර්යෙන් දෙනවා. ඒ වගේම ඒ විතරක් නෙවෙයි අපි නමක් දෙනවා. ඉතින් පසුව අය ලොකු මුදල් ගනුදෙනු කරලා නැති නිසා ඉතින් මේ අපි මගෙන් ඇහුවට පස්සේ ID number එක දුන්නේත් මම ඇහුවා මේක වංචාවද නෑ ආන්දරනේ. අපි මුස්ලිම් අය කිව්වා අපි මුස්ලිම් අය වංචා කරන්නේ නැහැ කිව්වා. විශේෂයෙන්ම අපි ස්වාමිලාට වංචා කරන්නේ නැහැ කිව්වා. අපේ ආගමෙන් හොරකම මේව තහනම් කරලා ඇගුවා තියෙන ඉතින් ඒ නිසා ඔබ වහන්සේගේ මුදල් අපට ගන්න අවස්ථාව වෙන අපේ ලොකු ආයතනයක් මෙම මිලියන බිලියන ගණන් අපි ගනුදෙනු කරන්නේ. ඔම කියලා ඉතින් ඔය වගේ කාරණා ටිකක් කිව්වා. මෙතෙන්දී මේ මිනිස්සයා පසුව මගේ මුදල් මගේ ට්‍රාන්ස්ෆර් කරගෙන තියෙන වැල්ලවත්තේ තියෙන DFCC බැංකුවක account එකකට. ඉතින් ඒ account එකේ නම මට කිව්වේ මුස්ලිම් කෙනෙක්ගේ නමක් කිව්වා තියෙන්නේ. මේක ඉතින් තව මම පොලිසිය පැමිණිල්ලකුත් දමලා තියෙනවා. අද වෙනකම් පැමිණිල්ල ක්‍රියාත්මක වෙලා නැහැ. ඇත්තටම මේ අතින් බලද්දි බැංකුව මීට වඩා තමන්ගේ පාරිභෝගිකයා ගැන සැලකිලිමත් වෙන්න ඕන. පාරිභෝගිකයා කියනවා නම් ඔන්ලයින් ගනුදෙනු අවශ්‍ය නැහැ. ඒක යාලට සිස්ටම් එකෙන් බ්ලොක් කරන්න එහෙම නැත්නම් අවහිර කරන්න හැකියාවක් තියෙන්න ඕන. අපි දාපු සල්ලි අපි ගන්න ගියාට පස්සේ අපේ නොයෙක් දේවල් අපේ ID නම්බර ඔක්කොම ලියා ගන්න බැංකුව. මෙහෙම දෙයක් කිව්වට පස්සේ ඇයි ඔවුන් අපි ගැන එච්චර අවධානයක් නැත්තේ කියන එක ඇත්තටම ගැටලුවක්. මම දැක තව හාමුදුරුවෝ කෙනෙක්ගේ මුදල් වගේක් නැතුවල ඒ හාමුදුරුවෝ බැංකුවට වෙලා කෑ ගන්න. ඒ හාමුදුරුවන්ගේ මානසික තත්ත්වෙ තෙන්දි තියෙන්නේ. මම ඉතින් බැංකුවට ගිහිල්ලා කෑකෝ ගන්න ගත්තේ නැහැ. ඉතින් ඒක වැඩක් වෙන්නේ නැති නිසා නමුත් හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ මට වඩා ලොකු මුදලක් උන්වහන්සේගේ නැති වෙලා ඇති. කවුරු හරි හොරාට අරගෙන ඇති. ඉතින් බැංකුව ඇත්තටම මීට වඩා පාරුව ගැන උනන්දු වෙන්න ඕන. පාරිභෝගිකයා ගැන සැලකිලිමත් වෙන්න ඕන්ගේ මුදල් ගැන වගකීමක් බැංකුව තියෙන්න ඕන. අපි බැංකුවකට මුදල් ටිකක් දාන්නේ. තවත් හොරෙකුට ගන්න නෙමෙයි අපි ආයම් කිසි ආරක්ෂා සහිතව තමයි තියාගන්න තමයි මුදල් ඕනම කෙනෙක් බැංකුවට දාන්නේ. ඉතින් මීට වඩා වගකීමෙන් ලංකාවේ බැංකු කටයුතු කරනවා හොඳයි කියලා මම සඳහන් කරනවා. විශේෂයෙන් මේක මම සඳහන් කරේ මේ ඇත්තට මේ මුස්ලිම් ජාතිය මේ ගෑනු කෙනත් පාතිමා රිම්සියා කියන ගෑනු කෙනා ඒ වගේම පිරිමි කෙනත් මුස්ලිම් කෙනෙක් මෙහල් මුස්ලිම් කට්ටියක් මේක තමයි මේක මට හිතෙන්නේ මෙහෙම නමුත් මම මේකෙන් කියන්නේ මේ සෑම මුස්ලිම් කෙනෙක්ම මේවා වංචා කරනවා කියලා. ඒ අතර හොඳ මුස්ලිම් මිනිස්සු ඉන්නවා. මම දන්න කියන හොඳ මුස්ලිම් මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ වගේ හොඳ මනුස්ස ගතිගුණ තියෙන අපි ආශ්‍රය නිස්රය කරන මුස්ලිම් අයත් ඉන්නේ. එයා මේ මිනිස්සුන්ට නෙමෙයි මේ වගේ හොර තක්කඩි වංචාකම් කරන මේව ගැන මීට වඩා ලංකාවේ බැංකු ශාස්ත්‍රයත් ඒ වගේම ආරක්ෂක අංශත් කටයුතු කරනවා නම් හොඳයි කියලා මම සඳහන් කරනවා. තවත් කෙනෙක් මේ අමාරුව වැටෙනවට තමයි මම මේ වීඩියෝ එක කරේ. සුබ දවසක්.